අපේ ඊ වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා YouTube එකේ මේ කරා යන වීඩියෝ සීරීස් එකට. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම කන්ටෙන්ට් එක දාලා තිබ්බා මේ ECU එකක තියෙන power source diagram එකත් එක්ක වාහනයක තියෙන මේ EFI system එකක් on කරගන්න විදිහක් ගැන. ඉතින් ඇත්තට මේ ගොඩක් වැදගත් වෙනවා මේ උදාහරණයක් ඔයා වාහනයක ECU එකක් ආශ්‍රිතව මොන හරි දෙයක් කරනවා නම් ECU එකක ක්‍රියාකාරීත්වය ඔයාලට පරීක්ෂා කරගන්න වෙන තැනක මේ ECU එකක් පවර් කරගන්න සහ ECU එකකට කරන්ට් එක එන්නමද කියන වගේ තැන්වලදී ඔයාලට ගොඩක් වැදගත් වෙනවා දැනගන්න වාහනේ EFI system එක පවර් අප් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔන්න ඔතනදී අපිට ඉගෙන ගන්න හම්බ වෙනවා මේ මම චුට්ටක් පොඩි ස්ට්‍රෙච් එකක් බෝඩ් එකේ ඇඳලා පෙන්නන්නම්. මේ හිතන්නකෝ මේ තියෙන වාහනේ තියෙන ECU එකක්. හරි මෙතන වාහනේ තියෙන ECU එකක් මම මේවා නම් කරනවා ECM කියලා. හරි engine control module එක මේ තියෙන්නේ. නැත්නම් engine ECU එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන ECM එක හරහා ක්‍රියාත්මක වෙන relay component එකක් තියෙනවා. හරි relay component එකක් තියෙනවා. මෙන්න මේ relay එක හරහා තමයි සම්පූර්ණ EFI පද්ධතියම ක්‍රියාත්මක කරන්නේ. හරි සම්පූර්ණ EFI පද්ධතියම ක්‍රියාත්මක කරන්නේ මේ relay එක හරහා. ඉතින් අපි මෙන්න මේ relay එක හඳුන්වනවා main relay MREL. හරි සමහර කට්ටිය අහනවා MREL එක සප්ලයි එනවාද MREL එක ඔන් වෙලාද තියෙන්නේ. හරි වාහනයේ ඉග්නිෂන් ස්විච් එකක් ඔන් කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ස්විච් එක ඔන් කරන වෙලාවේදී රිලේ කීපයක් ඔන් වෙනවා ඔපරේට් වෙනවා. ඒක ඔන් වෙන්නත් අදාළ කරන සිකියුරිටි සිස්ටම් වලින් ඒක ඔන් කරගන්න අවස්ථාව දීලා තියෙන්න ඕනේ. ඒතර මෙන්න මේ රිලේ එක ක්‍රියාකාරීත්වයට අදාළ කරන power source diagram එකක් ECU එකක භාවිතා වෙන අපි අද මේ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ කාට වැදගත් වෙනවද සහ මේ වීඩියෝ එක ඇතුලේ ඔයාට තිබුණ ප්‍රශ්න මොනවද උගන්නයි යනකොට. හරි මම පොඩි වීඩියෝ එකක් විදිහට මේක දාන්නේ. ඉතින් හැමදාම හවස 7 වෙනකොට මේක ලයිව් ස්ට්‍රීම් කරනවා. ඔයාලට පුළුවන් හවස 7 වෙනකොට YouTube එකට සම්බන්ධ වෙලා මේ වීඩියෝ සීරීස් එක නරඹන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් අපි අද යන 3 වෙනි වීඩියෝ එක 3 වෙනි දවස් අපේ. ඉතින් මේ වගේ දිගටම අපි වීඩියෝස් අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම පොඩක් මතක් කරන්නම් මේ සම්බන්ධව සහ ඉදිරියේ කරන වීඩියෝ සම්බන්ධව ඔයාට මොන හරි යෝජනාවක් කරන්න තියෙනවා නම් ඒ දේවලුත් කමෙන්ට් කරන්න. අපි ඉදිරියේ වීඩියෝස් වලදී ඒ දේවල් සම්බන්ධව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මම ඔයාගේ දාලා තිබුණ අපේ පොඩි ඩිසයින් එකක් මම දාලා තිබ්බා මෙන්න මෙහෙම ඩයග්‍රෑම් එකක්. හරි මෙන්න මේ ඩයග්‍රෑම් එක පොඩ බලන්න. මේ ඩයග්‍රෑම් එකේ තියෙනවා අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන හරි මේ තියෙන මේන් රිලේ එකක් ඔන් කරවන්න බලාපොරොත්තු වෙන වාහනේ තියෙන ECU එකේ තියෙන power source diagram එකක්. ඔන්න ඔක පොඩක් බලන්නකෝ. දැන් මේ තියෙන diagram එක ගත්තාම මේ diagram එකේ තේ දේ තියෙනවා. මේ තියෙනෙත් ඒ වගේම diagram එකක්. මේකෙත් ඒකම තියෙනවා. මේ තියෙන circuit එක ඔන් වුණාට පස්සේ තමයි අපිට වාහනේ EFI system එක ඔන් කරගන්න පුළුවන් ඉන්නේ. නිකන් ඔයාලට මම මෙහෙම කියන්නම්කෝ. ඔයා දන්නා වාහනේ ECM එක හරහා ඔපරේට් වෙන sensor සහ actuators ගොඩාක් තියෙනවා. හරි sensor සහ actuators ගොඩාක් තියෙනවා. මේ තියෙන sensor actuators ඔපරේට් කරගන්න මෙයාගෙන් supply out එකක් තියෙන්න ඕනේ. ඒ supply out එක VC කියලා අපි හඳුනන constant voltage එකක් ඒක 5 volt supply එකක්. මෙන්න මේ 5 volt supply එක generate කරගන්නත් මේ ECM එකක් ඇතුලේ වෙනම voltage regulator circuits වෙනම භාවිතා කරනවා. එතකොට මේ regulator circuit operate වෙන්න අවශ්‍ය කරන positive supply එක හරි supply එක back වෙන්නේ මෙන්න මේ තියෙන relays හරහාම තමයි. හරි ඒ කියන්නේ මේ relay එක ECM එක කරා මේ relay එක on කරගන්නවා. on කරාට පස්සේ හම්බ වෙන supply එකෙන් තමයි ECM එකේ තියෙන අනිත් දේවල් ටික on වෙන්න පටන් ගන්න. ඒ මම ඔයාලට පොඩි සරල අවබෝධයක් දුන්නේ. මේක ගැන අපිට ගොඩාක් සංකීර්ණව කතා කරන්න පුළුවන්. ඉතින් අර පොඩි වීඩියෝ එකක් නිසා සම්පූර්ණ පාඩමක් නෙමෙයි කෝස් එකක කොටසක් නෙමෙයි මේක. ඉතින් ඒ නිසා තමයි මම මේ සරලව පැහැදිලි කරේ. ඔයාලට තියෙන ගැටලු කමෙන්ට් කරලා තියනවා. මම ඉදිරි වීඩියෝස් වලදී ඒවා උත්තර ලබා දෙන්නම්. හරි. මම කියලා දෙන්නම්. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා වාහනේ බැටරි එක තියෙනවා 12 volt බැටරි එක තියෙනවා. මේ බැටරියේ තියෙන සප්ලයි එක මේන්ලි භාවිතා වෙනවා වාහනේ තියෙන ඉග්නිෂන් ස්විච් එකේ. හරි ඉග්නිෂන් ස්විච් එකේ ස්විච් එක හරහා තමයි අදාළ සිකියුරිටි සිස්ටම් වලින් ECM එකට සප්ලයි එකක් ලබා දෙන්න මේ මේන් රිලේ එකක් ඔන් කරන්න අවශ්‍යද නැද්ද කියන එක. හරි. ඉතින් මෙන්න මෙතන මම පොඩ්ඩක් මම මේ ඩයග්‍රෑම් එක හරහා මේක පැහැදිලි කරන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් කම්පෝනන්ට් කිහිපයක් තියෙනවා මේකේ. දැක්කද? කම්පෝනන්ට් කිහිපයක් තියෙනවා. මේ කම්පෝනන්ට් එක මම ඔයාලට පොඩ්ඩක් එකින් එක පොඩ්ඩක් මෙතන highlight කරලා පෙන්නන්නම්. ඔයාලට එතකොට අවබෝධ කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා වාහනේ බැටරි එක. හරිනේ. ඒ කියන්නේ තරකයක් නෑ වාහනේ 12 volt බැටරි එක තියෙනවා. බැටරියේ එක සයිඩ් එකක් නෙගටිව් සම්බන්ධ කරලා තියෙනවා වාහනේ බොඩි ග්‍රවුන්ඩ් එක. අනිත් පැත්තෙන් පොසිටිව් සප්ලයි එක මෙන්න මේ තියෙන මේන් ෆියුසිබල් ලින්ක් එක හරහා වාහනයට සම්බන්ධ වෙනවා.
ඒක මුලින්ම එන්නේ මෙන්න මෙතන තියෙන ඉන්ටග්‍රේෂන් රිලේ එකට. ඔය දැකලා තියෙනවද? ෆියුස් බොක්ස් එකේ තියෙනවා මෙහෙම දිග පොඩි පටියක් වගේ ෆියුස් බොක්ස් එකේ තියෙන මේක. හරි මෙන්න මේ වගේ පොඩි පටියක් වගේ පොඩි කොටසක් නෑ බ්ලොක් එකක් වගේ මේක. හරි පොඩි කොටසක් තියෙනවා. හරි මෙම පොඩක් උසයි ඒක. හරි ෆියුස් බොක්ස් එකේ ගාලා තියෙන්නේ. මේක උඩින් අපිට බලා ගන්න පුළුවන් මේ රිලේ බ්ලොක් එකේ උඩින් බලා ගන්න පුළුවන් ෆියුස් කිහිපයක් සම්බන්ධ කරලා තියෙනවා. හරි ෆියුස් කිහිපයක් සම්බන්ධ කරලා තියෙනවා. මේ තියෙන ෆියුස් ටිකත් එක්ක තමයි සම්පූර්ණ කම්පොනන්ට් එක. හරි මේ තියෙන ඇසෙම්බලි එකම අපි හඳුන්වනවා ඉන්ටග්‍රේෂන්. හරි රිලේ බ්ලොක් එකක් කියලා. හරි රිලේ බ්ලොක් එකක් කියලා. ඉතින් ඒ තියෙන ඉන්ටග්‍රේෂන් රිලේ බ්ලොක් එකේ රිලේස් දෙකක් සම්බන්ධව ඔයාලට මෙන්න මේ ඩයග්‍රෑම් එකේ බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවද? ඒ රිලේ දෙක නම් කරලා තියෙනවා IG2 සහ හරි මෙන්න මෙතන තියෙනවා එක රිලේ එකක් අපිට බලා ගන්න පුළුවන් IG2 කියලා එකක් තියෙනවා. අනිත් එක තියෙනවා EFI කියලා. අද මේ ඇවිල්ලා EFI රිලේ එක සහ IG2 කියන රිලේ එක. දැන් මෙන්න මේ තියෙන රිලේ එක ඔන් කරගන්න අපි දන්නවා රිලේ සම්බන්ධ අවබෝධය ඇති රිලේ අමතක කෙනෙක් ඉන්නවා රිලේ ගැන තව ටිකක් ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනේ මගේ YouTube එකේ තියෙනවා මම රිලේ ගැන කරපු වීඩියෝස් ඇති. හරි ඒ වීඩියෝස් අරන් බලන්න. ඒ වගේම Facebook එකේ සර්ච් කරන්න ඉසරු ගුණසේකර රිලේ කියලා නිකන් සර්ච් කරන්න. හරි නැත්නම් රිලේ ඉරක් ගහලා ඉසරු ගුණසේකර නිකන් සර්ච් කරලා බලන්න. මම රිලේ ගැන ලියපු ෆුල් කන්ටෙන්ට් ආටිකල් එකක් ඇති. සම්පූර්ණම තියෙනවා රිලේ සම්බන්ධව රිලේ එක බේසික් එකක ඉඳලා. හරි ඒ රිලේ එකක් භාවිතා කරන රිලේ එකේ මොනවද තියෙන කම්පෝනන්ට් රිලේ එක ඔපරේට් වෙන්නේ කොහොමද? ECU එකකින් ඔපරේට් කරනවා කොහොමද? ඔගේ සෙල්ෆ් ඉන්ඩක්ෂන් එක කොහොමද? මේ රිලේ වර්ග මොනවද? හරි රිලේ එකේ ටර්මිනල්ස් මොනවද? ඔය සියලු දේවල් ටික සම්පූර්ණ කරපු නෝට් එකක් ඇති අරගෙන කියවන්න එක. හරිද? ඔන්න මේ බලයි යනකොට වාගේ මොනවා හරි දැනුම සම්බන්ධව මොනවා හරි ගැටලු තිබ්බත් ඒවත් මම ඔන්න උත්තරයක් වාට ලබා දුන්නා මේ වීඩියෝ එක ඇතුළේම. හරි එතකොට මම මෙන්න මේ ඩයග්‍රෑම් එකට පොඩ්ඩක් ආයෙත් යනවා. දැන් මෙතන රිලේ එකක් තියෙනවා. එහෙනම් මේ රිලේ එක ඔන් කරගන්න විදියක් අපි බලන්න ඕනේ. හරි මේ රිලේ එක ඔන් කරගන්න විදියක්. ඉතින් රිලේ එකක් ගත්තාම රිලේ එකේ අපිට හම්බෙන්නේ කන්ටැක්ට් එක සහ කොයිල් එක. හරි මෙයාගේ මම මේ යටින් මාක් කරන්නේ මේ නිපාඩේ මාක් කරන්නේ මෙයාගේ තියෙන කොයිල් එක. මෙයාගෙත් කොයිල් එකක් තියෙනවා. හැබැයි මේ තියෙන කොයිල් ඔන් කරන්න. හරි මේ තියෙන කොයිල් ඔන් කරගන්න මෙන්න මෙතන මෙයා ඔන් වෙන්න නම්. හරි දැන් උඩ මම මේ දාලා තියෙන IG2 කියන රිලේ එක හිතන්නකෝ. හරි මේ තියෙන IG2 කියන රිලේ එක ඔන් වෙන්න නම් මෙන්න මෙතනින් සිග්නල් ටික එන්න ඕනේ. කොහෙන්ද? ඉග්නිෂන් ස්විච් එක තියෙනවා. මේ ස්විච් එකෙන් මෙන්න මෙතනින් සප්ලයි එකක් එන්න ඕනේ. පොසිටිව් එකක් එන්න ඕනේ මෙයාට. නෙගටිව් එක මේ පැත්තෙන් හම්බ වෙනවා. එහෙනම් මෙන්න මේ සිග්නල් එක ආවම කියන්නේ ඉග්නිෂන් ස්විච් එක ඔන් කරපු ගමන්ම මේ IG2 කියන රිලේ එක ඔන් වෙනවා. හරි ඔන්න බලන්න මේක හරි ලස්සන සරසමක් තියෙන්නේ. හරි මේ IG2 කියන රිලේ එක ඔන් වෙනවා. රිලේ එක ඔන් වෙච්ච ගමන්ම මෙතනින් ඇවිල්ලා තිබ්බ පොසිටිව් සප්ලයි එක මෙන්න මේ පාත් එක දිගේ කෙලින්ම යනවා IGSW. ECM එකේ තියෙන ටර්මිනල් එකක් IGSW කියලා. මේක අපිට වයරින් ඩයග්‍රෑම් වලින් බලා ගන්න පුළුවන්. හරි දැන් ඕවා වාහන වල සමහරක් ඩයග්නොසිස් වලදී අපිට ඇත්තටම කියලා තියෙනවා මේ ECU එකේ මෙන්න මේ තියෙන ටර්මිනල් එකට සප්ලයි ඇවිල්ලා තියෙනවද? හරි මෙතෙන්ට සප්ලයි රිසීව් වෙනවද? ඒක මල්ටිමීටර් එකෙන් චෙක් කරන්න ඒක වෝල්ටේජ් එක 11ත් 14ත් අතර අගයක තියෙන්න ඕනේ. හරි ඔය තමයි ECU සමහරක් ඉන්ස්පෙක්ෂන් වලදී සෙන්සර් වැඩ කරන්න තියෙනකොට වාහන ස්කෑන් කරගන්න බැරි වෙලා ඔය වගේ ලෙඩ එනකොට අපිට ඉන්ස්පෙක්ෂන් ප්‍රොසීඩර් එක ඇතුලේ ඔය වගේ දේවලුත් අපිට හම්බ වෙනවා. හරි එහෙනම් ඔන්න ඉග්නිෂන් ස්විච් එක ඔන් කරාට පස්සේ රිලේ එකක් ක්‍රියාත්මක කරනවා. ඒ රිලේ එක හරහා ECM එකට සප්ලයි එකක් එනවා. ECM එකට ඔන්න සප්ලයි එක ඇවිල්ලා තියෙනවා. ඉග්නිෂන් ස්විච් එක ඔන් කරා ඒකට දාලා කරන රිලේ එක ඔන් වෙලා ඔන්න ECM එක දැන් පවර් වෙන්න සූදානම් වෙලා ඉන්නවා. හැබැයි ECM එක පවර් වුණා කියලා වාහනේ අනිත් කම්පෝනන්ට් පවර් කරන්නේ නැහැ. ඒකට මම චුට්ටක් මේකේ උඩර ගන්නම්. හරි ඔන්නතර දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකට මෙන්න මෙතන තියෙනවා EFI රිලේ එකක්. ඔය කට්ටිය EFI මේන් රිලේ එක EFI රිලේ එක කියලා හඳුන්වන්න ඔන්න ඔය තියෙන රිලේ එක. ඉතින් දැන් මෙන්න මේ රිලේ එක ඔන් කරන්න ඕනේ. ඔයාලට පේනවද මේ රිලේ එකෙත් කන්ටැක්ට් එකට මෙතනින් සප්ලයි ඇවිල්ලා තියෙනවා. මෙයාගෙන් තමයි මෙන්න මේ +B2 සහ +B කියන වෝල්ටේජ් ටික ECM එකට හම්බ වෙන්නේ. හරිද? ඉතින් අතන මේ +B සහ +B2 කියන වෝල්ටේජ් වලින් තමයි වාහනේ ECM එක ඇතුළේ තියෙන මේ MCU එක සහ අදාළ වෝල්ටේජ් ජෙනරේෂන් සර්කිට් ටික විශේෂයෙන්ම 5 වෝල්ට් සප්ලයි ටික ඔක්කොම ඔන් වෙන්නේ ඔය +B සහ +B2 කියන ටර්මිනල් එකට සප්ලයි ආවට පස්සේ. ඔය දෙකට ආවේ නැත්නම් උතනින් එහාට කිසිම සෙන්සර් එකක් පවර් කරන්න ඕන කරන සිග්නල් එක අවුට් කරන්නේ නැහැ මෙයා. වෝල්ටේජ් අවුට් එක අවුට් කරන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම උතන සප්ලයි එක එන්න ඕනේ. දැන් එහෙනම් උතන සප්ලයි එක එන්න නම් මේකේ ඔය මම මාක් කරපු රිලේ එක. හරි මෙන්න මෙතන මේ තියෙන රිලේ එක ඔන් වෙන්න ඕනේ. කවුද? EFI රිලේ එක ඔන් වෙන්න ඕනේ. ඉතින් මේ EFI රිලේ එක ඔන් වෙන්නේ ඔයාලට මෙන්න මෙතන මම මාක් කරලා පෙන්නන්නම්. හරි මෙයා ඔන් කරන්නේ. මේ පැත්තේ නම් පොසිටිව් සප්ලයි එක මේ පැත්තේ නෙගටිව් සප්ලයි එක ඇවිල්ලා තියෙන්නේ. හරි මම මේ දුම්බර පාඩේ මාක් කරේ. නෙගටිව් සප්ලයි ඇවිල්ලා තියෙන්නේ. පොසිටිව් එක මෙන්න මෙතනින් තමයි අවුට් කරන්නේ. බලන්න එයාගේ ටර්මිනල් එක MREL. හරි MREL. සමහරක් ඩයග්නොසිස් වලදී හරි ECU එකක තියෙන පවර් එක චෙක් කරගන්න තැන්වලදී අපිට කියලා තියෙනවා
ඉග්නිෂන් ස්විච් එක ඔන් කරපු ගමන් මෙන්න මේ ටර්මිනල් එකේ. හරි. ඔයාලට දකින්න ඇති ඉග්නිෂන් ස්විච් එක ඔන් කරාට පස්සේ සිග්නල් එකක් ආවේ ECM එකට. හරි. ඒකත් එක්ක තමයි මොකද්ද අපේ මේ IG2 ගේ රිලේ ඔන් කරේ. එයාගෙන් සිග්නල් එක අවුට් කරනවා MREL කියලා. ඒතකොට එයා හරහා තමයි ඊළඟට B සහ B2 කියන ටර්මිනල් සඳහා සප්ලයි එකක් රිටර්න් උනේ. හරි. ඉතින් ඔන්න ඔය දේවල් අවබෝධයක් තියෙනවනේ මේ කතා කරේ එක වාහන වර්ගයක. හරි මම මේක කියන්නේ හැම වාහනයකටම මේක අදාළයි කියලා කියන්නේ. මොකද වාහනේ සිකියුරිටි එනකොට සහ සර්ටිෆිකේෂන් ECU එනකොට මේක තව ටිකක් ඇඩ්වාන්ස් වෙනවා. හැබැයි මූලික අවබෝධයක් වාට මේ සම්බන්ධව තියෙනවා නම් ඒක ගොඩාක් වැදගත් වෙනවා වාහනයක මේ සම්බන්ධව දේවල් පරීක්ෂා කිරීමේදී. මම තව ඩයග්‍රෑම් එකක් පෙන්නන්නම්. ඔන්න ඔක පොඩ්ඩක් බලන්න. මේකත් ඒ වගේම තමයි. හරි වාහන වර්ගය ගැන ලොකුට හිතන්න එපා. මේ තියෙන්නේ ඒ විදිහම ඩයග්‍රෑම් එකක්. හරි මෙන්න මෙතනක් තියෙනවා. හරි. ඉතින් මේකෙත් අපිට ඕන බලා ගන්න පුළුවන් මේකේ කම්පෝනන්ට් ටික මම ඔය චුට්ටක් මාක් කරලා ඉන්නම් මුලින්ම. හරි පොඩ්ඩක් මාක් කරලා ඉන්නම්. මෙන්න මේකේ 8 කියලා කම්පෝනන්ට් එකක් තියෙනවා. මේකේ මේ 8 කියලා කියන්නේ සර්කිට් ෆියුස් බොක්ස් එකේ තමයි තියෙන්නේ. එතකොට මෙතන මේ අදාළ ෆියුස් දෙක තියෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක තමයි මෙන්න මෙතන තියෙනවා 2 කියලා තව කම්පෝනන්ට් එකක්. මේ 2 කියලා තියෙන්නේ මේකේ තියෙන ඉග්නිෂන් ස්විච් එක. හරිද? ඉග්නිෂන් ස්විච් එක. එහෙනම් මේ ඉග්නිෂන් ස්විච් එක ඔන් කරාට පස්සේ මේ තියෙන රිලේ හරහා ෆියුස් හරහා සප්ලයි කියනවා වාහනේ තියෙන අපේ තියෙන ECM එකට. හත තමයි ECM. කො බලමු නැද්ද කියලා. right. ECM තමයි. දැන් මෙන්න මෙතන මේ 4 කියලා තියෙන මොකක්ද දන්නවද? මේ තමයි වාහනේ තියෙන check engine light එක. මේ තියෙන 4 malfunction indication lamp. අපි MIL කියලා කියන්නේ මේක. මේක තියෙන combination meter එකේ තියෙන හැබැයි light එකක් විදිහට පෙන්නලා තියෙනවා. මොකද check engine light එක නැත්තම් ඔය තියෙන malfunction indication lamp එක ඔන් වෙනවා කියන එකෙන් අපි අදහස් කරනවා EFI system එකේ ඔන් වෙලා තියෙන එකේ fault එකක් එන්න කලින් මේක දැන් අර මේ fault එක detect කරගන්න කලින් මේක මේ අර idle list මේ status එකේ තියෙනවා කියන එක තමයි මෙතන indicate කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ignition එක on කරලා පස්සේ ඇත්තටම මේ පැත්තෙන් positive supply එකක් අපේ ECM එකට හම්බ වෙලා තියෙනවා. ඉතින් මෙයාට ආවට පස්සේ ඔයාලට පේනවද මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා 3 compound relay එකක් තියෙනවා. බලමු මොකද්ද 3 කියන්නේ කියලා. කො 3 main relay එක. හරි දැන් මේක අර MREL කියලා නෙමෙයි තියෙන්නේ main relay කියලා තමයි දාලා තියෙන්නේ. මෙන්න මේ relay එක on කරගන්න අවශ්‍ය නම් මෙන්න මෙතනින් negative signal එකක්. මොකද මේ පැත්තෙන් positive supply එකක් ඇවිල්ලා තියෙනවා. හරි මෙතනින් මේ තියෙන මෙන්න මේ තියෙන path එක දිගේ positive එකක් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙන් negative signal එක එන්න ඕනේ. ආවට පස්සේ මෙයාව on කරන්න දෙන්නේ. හරි ඉතින් එනකොට ඔය මෙතන මේ තියෙන drivers හරහා තමයි මෙන්න මේ තියෙන පැති වලින් තමයි හම්බ වෙලා තියෙන්නේ. හරි ඉතින් ඔක on වුණාට පස්සේ තමයි ආයෙත් ECU එක දක්වා supply එකක් return වෙන්නේ. හරි. ඉතින් මෙතනින් එන positive supply එක මෙන්න මේ තියෙන path එක දිගේ මෙයා ගැතුලට ආවා. මේකෙත් තියෙනවා මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මම අපිට zoom කරලා පෙන්නන්නම්. හරි මෙන්න මෙතන තියෙනවා පොඩි component එකක් ඔයාලට පේනවද? කොටුවක් තියෙනවා. ඒකට කලින් 12 watt supply එකක් out කරන දාලා තියෙනවා. 5 watt supply එකක් out කරලා දාලා තියෙනවා. හෙට වීඩියෝ එකේ අපි කතා කරනවා ඔන්න ඔය component එක මොකක්ද කියලා. හරි. ඉතින් මෙතන මේ තියෙන component එක තමයි අපිට ඇත්තටම ඉගෙන ගන්න හම්බ වෙන මේ වාහනයක භාවිතා වෙලා තියෙන sensor සහ ECU actuators වලට on කරන supply එක දෙන්න භාවිතා වෙලා තියෙන. ඉතින් මේක on වෙනකොට තමයි supply out වෙන්නේ. දැන් ඔය ගොඩක් sensor අපි ඉගෙන ගන්නවානේ. ඒවා check කරනකොට ඒවල තියෙන supply out එක අපි පරීක්ෂා කරගන්න ඕනේ කියලා. අන්නේ supply out පරීක්ෂා කරගන්න තැන්වලදී පවා අපිට අවශ්‍යයි මේ ඇතුලේ ඔය generation circuit එක තියෙන්නේ කොහොමද? හරි ඒ සම්බන්ධව අවබෝධය කරගන්න ගොඩක් වැදගත් වෙනවා. හොඳයි. අපි ඊළඟ වීඩියෝ එකේ ඉදිරියට සාකච්ඡා කරමු. හරි එතකොට අපි ඊළඟ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා මේ ඔතන 5 volt supply එක generate කරන්නේ කොහොමද කියන නිසා ඒකට දාලා කරන circuit පිළිබඳව. ඉතින් වෙනද වගේ මතක් කරනවා අදත් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න මේ සම්බන්ධව ඔයාගේ අදහස් මොනවද සහ ඔයාට මේක බලන් ඉන්නකොට මොනවද හිතුනේ. තව මෙන්න මේ වගේ දේවල් දැනගත්තා නම් හොඳයි. මේක මේ විදිහට කියලා දුන්නා නම් හොඳයි. මොන හරි comment එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක type කරන්න. අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී හරි ගස්සන්න උත්සාහ කරනවා. එහෙනම් අපි හම්බෙමු ඊළඟ කොටසේදී. ඒක අපි හෙට දවසේදී හෙට හවස 7ට අපි මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඉතින් බලලා ඔයාලට තව පොඩක් අප්ඩේට් වෙන්න අවස්ථාවක් තියෙනවා.